2025 ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලිය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් මෙවර ක්‍රීඩකින් 8 දෙනෙක් සහභාගී වෙනවා. ඉතින් කාලයකට පස්සේ තමයි 8 දෙනෙක් සහභාගී වන්නේ. මොකද මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් බඳව ගත්තේ නැහැ. ඒතරම් දක්ෂතා අතර හිටපු නැති හින්දා කියලා කෙසේ වෙතත් මෙවර ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඉතා හොඳ තරඟාවලියක් බලන්න පුළුවන් වෙලා තිබෙනවා. ඉතින් අය අතරින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා. මොකද ලංකාවේ හිටපු නායක ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් සානක ක්‍රීඩා කරනවා. ඉතින් ලැබෙන තොරතුරු වලට අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළවෙනි තරගයේ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව එළඹෙන 24 වෙනිදා ආරම්භ වීමට නියමිත තරගය ඔහු ක්‍රීඩා කිරීමට නියමිතයි කියලා තමයි ආරංචි වන්නේ. මොකද ඔහු කණ්ඩායමට කැඳෙව්වේ හැරි බ්‍රූක් වෙනුවට එංගලන්ත කණ්ඩායම. ඉතින් හැරි බ්‍රූක් මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරපු හින්දා තමයි දසුන් සානකට අවස්ථාවක් හිමි වුණේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන දසුන් සානක යම් මේකින් ක්‍රීඩා කරොත් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකෙක් විදියට ඔහු ලකුණු අතරට ඒමට හැකියාව ලැබුණොත් නැව ජාතික කණ්ඩායමට ඒමට අවස්ථාවක් හැකියාව ලැබෙයි. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තරගය ආරම්භ වීමට නියමිතයි අනිද්දා දිනේදී. ඉතින් දසුන් සානක ක්‍රීඩා කරනවා කියලා තමයි ඉන්දියාව පැත්තෙන් ආරංචි යන්නේ.